හරි අයිබෝන් ෆිසික්ස් විත් ගීත් මගේ YouTube channel එකට හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද ධාරා විද්‍යුතයේ දෙවනි දේශනය. මේ දේශනයේදී ඔයගොල්ලෝ අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පළවෙනි දේශනේ බලලා ඉන්න. ධාරා විද්‍යුතයේ සාමාන්‍යයෙන් ඔයාලට එච්චර ලොකුවට බැරි නම් ඒ කියන්නේ ධාරා විද්‍යුත ඉගෙන ගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පළවෙනි දේශනය බලලා තමයි මේ දේශනේ බලන්න ඕන. නැත්තම් වැඩක් නැහැ මේ දේශනේ තේරෙන්නේ නැහැ. සාමාන්‍ය ධාරා විද්‍යුතයේ දන්න සෙකන්ඩ් ෂයි වගේ කරන දරුවෙක් නම් මේ අවශ්‍ය ටික විතරක් බැලුවත් කමක් නැහැ. මේ මගේ මේ ප්ලේලිස්ට් එකේ තියෙනවා මේ ධාරා විද්‍යුතය කියන ප්ලේලිස්ට් එකේ තියෙනවා වීඩියෝස්. අද දැන් මේ අද දෙවෙනි දේශනය ඔයගොල්ලන්ට මතක ඇති ගිය සතිය අපි කරා කලින් දේශනේ අපි කරා මේ විද්‍යුත් ප්‍රතිරෝධය ගැන. විද්‍යුත් ප්‍රතිරෝධය මතකද? R සමානයි rho L යට A. R equals rho L over A. මොකක්ද අපි මේ R කිව්වේ? R කිව්වේ විද්‍යුත් ප්‍රතිරෝධය. Electric resistance L, length of the conductor, සන්නායකයේ දිග A, සන්නායකයේ හරස්කඩ වර්ගඵලය, cross sectional area of the conductor. R ප්‍රතිරෝධකතාව. ඒ කියන්නේ මොකක් හරි කම්බියකින් මෙන්න මෙහෙම ධාරාවක් ගලනවා නම් ඔය ගලන ධාරාවට ඇති කරන ප්‍රතිරෝධය තමයි මේ R වලින් අපි හඳුන්වන්නේ. රෙසිස්ටන්ස් විද්‍යුත් ප්‍රතිරෝධය. ඕම්ස් වලින් තමයි ඔය ප්‍රතිරෝධය ඒකකය යුනිට්ස්. ඔය ටික අපි අවසානයෙන් කතා කරා ගිය දේශනේ. දැන් අද මේ දේශනේ මම කරන්නේ මේ ප්‍රතිරෝධ ගැන, රෙසිස්ටර්ස් ගැන ලොකුවට කතා කරන්න. දැන් මේ ඔයගොල්ලෝ කල්පනා කරනකොට හොඳට ධාරාවක් ගන්නවා. දැන් කලින් දේශනේ මොකද්ද මේ ධාරාව කියන්නේ? මොකද්ද ධාරාව ගලනවා කියන්නේ? ධාරාව ගලනවා කියලා මොනවාද යන්නේ? ඔය කොහොම කලින් දේශනේ තියෙනවා. සම්පූර්ණයෙන් බලපු කෙනෙක්ට හොඳට ඒක තේරෙනවා. දැන් මේ හිතන්න කම්බියක ධාරාවක් කොහොම ගලනවා. ඔහොම කම්බිය ධාරාවක් ගලද්දී ඒකට ඇති වෙන බාධකය ප්‍රතිරෝධය නැත්නම් රෙසිස්ටර් කියවනේ. රෙසිස්ටන්ස් බාධකේ රෙසිස්ටන්ස් ප්‍රතිරෝධය. එතකොට හොඳට යන කම්බියක හොඳට ගලන ධාරාවකට මොකටද ප්‍රතිරෝධයක්? මොකටද රෙසිස්ටන්ස් එක? ඔයගොල්ලෝ කල්පනා කරනදී ධාරාව හොඳට යන්න තියෙනවා නම් ඒකට වෙන්න ඕන. ඒකට බාධාවක් ඇති කිරීම නෙමෙයි වෙන්න ඕන. හැබැයි රෙසිස්ටර්ස් ප්‍රතිරෝධක අපිට අවශ්‍ය වෙන තැන් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේ ධාරා විද්‍යාවේ පාඩමේ ප්‍රතිරෝධ කියන එක අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. පොඩි උදාහරණයක් කියන්නම්. බැටරියක් තියෙනවා. ඒ බැටරියෙන් විදුලි පංකාවක් එහෙම නැත්නම් ෆෑන් එකක් කරකිනවා. දැන් ෆෑන් එක කොහොමද දාලා තියෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. ධාරාවක් ගලනවා. මම ඉස්සරහට කියා දෙන්නම්. බැටරියකින් මෙන්න මෙහෙම එළියට තමයි ධනාග්‍රයෙන් එළියට තමයි ධාරාවක් ගලනවා කියලා සලකන්නේ. ඔය අපි වෙනම කතා කරමු. දැන් මේ ෆෑන් එක කරකිනවා. ප්‍රශ්නයක් නැහැ. ෆෑන් එක කරකිනවා. මොකටද ප්‍රතිරෝධක? අපිට ඕන නම් ওই ෆෑන් එකේ වේගය අඩු කරගන්න. මොකද කරන්නේ? අපි මෙන්න මේ යන මේ පරිපථයට මොකක්ද හයි කරන්න තියෙන්නේ? ප්‍රතිරෝධකයක් හයි කරන්න තියෙන්නේ. මේ තියෙන්නේ ප්‍රතිරෝධකයේ සංකේතය. ඔන්නවා ප්‍රතිරෝධකයේ සංකේතය. resistor. Symbol of a resistor is this one. ප්‍රතිරෝධක. මේවට කියනවා අපි ප්‍රතිරෝධක resistor. ප්‍රතිරෝධක resistor. හරි. දැන් මේ ප්‍රතිරෝධක කියනවා දේවල් උපකරණ කඩේ ගන්න තියෙනවා. රෙසිස්ටර්ස් කඩේ ගන්න තියෙනවා. 1 ohm 2 ohm 100 ohm 200 ohm 500 ohm 1000යි 1000ට කියනවා අපි 1k කියලා. 1k 2k 10k 50k 100k ඔය අනාදී වශයෙන් ohms ගන්නට ප්‍රතිරෝධක ඕන තරම් ගන්න තියෙනවා කඩේ. ඇත්තටම මේ රුපියලයි 2.750යි වගේ ඉතාමත් පොඩි මිලක් වෙන්නේ. ප්‍රතිරෝධයක එක මේ පෙනුම මේ වගේ. මේක මෙච්චර ලොකු නෑ. ඕක නිකන් V ඇටයක් වගේ තමයි උපකරණයක්. ඉතාමත් චූටි උපකරණයක්.
එතකොට මේකේ ගහලා තියනවාද මේ දැන් මේක ඕම් 100යි කියලා හිතන්න. දැන් ඕම් 100යි කියලා මේකේ ගහන්න බෑනේ. ඒක එච්චර පොඩිනේ. එහෙනම් මොකද කරන්නේ? මේකේ වලලු print කරලා තියෙනවා. එක එක පාට වලලු. ඔය වලලු වල පාට අනුව තමයි මේ ඒකේ ප්‍රතිරෝධයේ අගය තීරණය කරන්නේ. value of the resistor. එතකොට මේක මම හිතන්නේ O level වල මේ ගැන ඔයගොල්ලෝ කතා කරනවා. මේ ගැන ඉගෙන ගන්නවා. ඒක නිසා මෙතනදී අපි ලොකුවට කතා කරන්නේ ප්‍රතිරෝධකයේ මේ වලලු ගැන, අගය ගැන, ප්‍රතිරෝධක ගැන අපි ලොකුවට කතා කරනවා. එහෙනම් අද පාඩම තමයි ප්‍රතිරෝධක. ලියා ගන්න දැන් හැම ගොඩක් දරුවෝ මට කලින් දේශනාවේදී කිව්වා පොඩ්ඩක් නෝට් එකක් දුන්නොත් හොඳයි කියලා ලියා ගන්න. මම එදා නෝට් එක ඔයගොල්ලන්ට ලියා ගන්න කියලානේ කිව්වේ. අද මම යම්කිසි විදියක නෝට් එකක් දෙන්නම්. ලියා ගන්න ප්‍රතිරෝධක resistors ඉංග්‍රීසි මීඩියම් කට්ටියට මම කියන්නම්. ප්‍රතිරෝධක resistors. ඒකේ සිම්බල් එක සංකේතයක් දැනගන්න. ප්‍රතිරෝධකයේ සංකේතය. ඔන්න. මේක. දැන් ඔය ප්‍රතිරෝධක අපි හිතන්න අපි ගාව තියෙනවා 10යි ohms තියෙනවා 2යි ohms තියෙනවා 20යි ohms තියෙනවා මට ඕන ඔය අතර තියෙන මොකක් හරි වෙන වැලියු එකක් හදාගන්න. එහෙනම් මොකද අපිට කරන්න තියෙන්නේ? ප්‍රතිරෝධක එකට එකතු කරන්න තියෙනවා. එහෙනම් ප්‍රතිරෝධක එකතු කරන ක්‍රම දෙකක් තියෙනවා. ලියා ගන්නකො මාතෘකාව ප්‍රතිරෝධක ශ්‍රේණිගත ක්‍රමයට එකතු කිරීම. ප්‍රතිරෝධක ශ්‍රේණිගත ක්‍රමයට එකතු කිරීම. resistors in series. resistors in series. ප්‍රතිරෝධක ශ්‍රේණිගත ක්‍රමයට එකතු කිරීම. මොකද්ද මේ ශ්‍රේණිගත කියන්නේ? මම හිතන්නේ මේ ඕලවල තියෙනවා යම් කිසි විදිහකට. ඇත්තටම ඉතාමත් ලේසි දේවල් නෙවෙයි. මෙන්න මෙහෙම එක පිටිපස්සේ එකක් කිවුරුනහම තව එකක් කෝච්චියක පෙට්ටි වගේ. ප්‍රතිරෝධක සමීකරණවලට කියනවා ශ්‍රේණිගත. resistors in series. ඉතාමත් සරලයි. හිතන්න මේකේ වැලියු එක R1, R2, R3. එහෙනම් මේ තුනම වෙනුවට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයේ අගය. ඒකට අපි කියනවා සමක ප්‍රතිරෝධය. Equivalent resistance. Now we are going to find the equivalent resistance between A and B points. What's the answer? Suppose the equivalent resistance between A and B is RAB, then this RAB value comes R1 plus R2 plus R3. Very simple. ප්‍රතිරෝධක ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවනේ ඒ ප්‍රතිරෝධක සෙට් එක වෙනුවට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධයට අපි කියනවා මොකද්ද? සමග ප්‍රතිරෝධය. එහෙනම් සමග ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද? ඒ ප්‍රතිරෝධවල එකතුව. පොඩි උදාහරණයක් බලමු. මේක ඉතිරිසල් ලියා ගන්නකො මේ සම්පූර්ණම කොටස ලියා ගන්න ඔය ප්‍රතිරෝධ ශ්‍රේණිගත ප්‍රතිරෝධක කියන කොටස යටතේ. හරි. ලියා ගන්නකො මේ ටික. හරි මේ ගන්න ලියා ගන්න පහත ප්‍රතිරෝධ පද්ධතියෙහි AB අතර AC අතර AC අතර සහ BC අතර සමක ප්‍රතිරෝධය සොයන්න. Find the equivalent resistance between AB, AC and BC. හරි. හිතන්න මේක 2 ohms කියලා 3 ohms
4යි ohms 5යි ohms. දැන් මේ අපි සලකන ලබන ලක්ෂ්‍ය වැදගත්. මුලින්ම AB අතර කියලා වෙන්න තියෙන්නේ. AB අතර. එහෙනම් R AB මොකද්ද? 2යි 3යි 5යි. 5යි ohms. ඊට පස්සේ AD අතර මොකද්ද? AD අතර තියෙන සමක ප්‍රතිරෝධය මොකද්ද? AD 5 2යි 3යි 5යි 5යි 4යි 9යි 9යි 14යි. ඊළඟට BD අතර RBD කීයද? 4යි 5යි 9යි 9යි. මේ අපි සමක ප්‍රතිරෝධය මේ ඉක්වලන්ට් රෙසිස්ටන්ස් එක ගන්න පොයින්ට්ස් දෙක වැදගත්. පොයින්ට්ස් දෙක වෙනස් වුණොත් ඉක්වලන්ට් රෙසිස්ටන්ස් එක සමක ප්‍රතිරෝධය වෙනස් වෙනවා. AB අතර 2යි 3යි 5යි. ඒ කියන්නේ මේ 2යි 3යි කියන රෙසිස්ටර්ස් දෙක මේ ප්‍රතිරෝධක දෙක ගලවලා විසික් කරලා පහේ එකක් ගෙනල්ලා දැම්මම නම් මේකට සමානයි. AD එහෙනම් මේ ප්‍රතිරෝධ හතරම ගලවලා විසික් කරලා 14ක් 14 කොහොමද දෙන්නේ 2යි 3යි 5යි 5යි 4යි 9යි 9යි 5යි 14යි. BD 4යි 5යි 9යි. එහෙනම් ඔයගොල්ලන්ට ශ්‍රේණිගතව ප්‍රතිරෝධ පද්ධතියක් දුන්නොත් resistors in series දුන්නොත් ඔයාලට පුළුවන් සමක ප්‍රතිරෝධය equivalent resistance එක හරි ලේසියෙන් හොයාගන්න. ඉතාමත් සරල simple දේවල් මේවා. ඉතින් ටක් ගාලා මේක කටු කරගන්නකො මේ ඉතාමත් සරල මේ සීනි බෝල තියරි ලියා ගන්නකො. හරි ශ්‍රේණිගතව ප්‍රතිරෝධය කරන හැටි ප්‍රශ්නයක් නැහැ. ඊළඟ අනුමාත්‍රකාවට යන්න සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධති. resistors in parallel. සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධති. resistors in parallel. සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධති කියන්නේ මෙන්න මෙහෙම සමාන්තර නිකාරයට ධර්මිකයක් බැඳා වගේ. ඔන්නම සමාන්තරව ප්‍රතිරෝධ පද්ධතියක් තියෙනවා නම් දැන් AB කියන පොයින්ට්ස් දෙක A පොයින්ට් එක B පොයින්ට් එක. ඔන්නෝම දැන් හිතන්න R1 R2 R3. ඔන්නෝම සමාන්තරගතව ප්‍රතිරෝධ පද්ධතියක් තියෙනවා. ඔකට අපි කියනවා මොකද්ද? සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක්. resistors in parallel. දැන් මේකේ ඔය AB කියන පොයින්ට්ස් දෙක අතරට මේ තුනම වෙනුවට දාන්න පුළුවන් සමක ප්‍රතිරෝධය. ඒකට මොකක්ද අපි කියන්නේ? RAB සමක ප්‍රතිරෝධය. Equivalent resistance between A and B. කොහොමද හොයන්නේ? කලින් නම් කෙලින්ම එකතු කරා. හැබැයි මේකේ නිකන් ඔහේ ගත්ත ගම එකතු කරන්න බෑ. මේක එකපාරේ ඉන්නේ චූටි වැඩක් තියෙනවා. මම ඒක කියා දෙන්නම්. මේ RAB කියන එක එකපාරේ ඉන්නේ නැහැ. කොහොමද එන්නේ? RAB වෙනකොට එකයට RAB තමයි අපිට හොයාගන්න පුළුවන්. කොහොමද? එකයට RAB සමානයි මෙයාගේ එකයට අගය. එකයට R1 ධන මෙයාගේ අගය. එකයට R2 ධන එකයට R3. ඔන්නෝක තමයි මේ සමක ප්‍රතිරෝධ වෙන ක්‍රමය. සමාන්තරගත. පොඩි උදාහරණයක් කරමු. පොඩි උදාහරණයක් මම මෙතන ලියන්නම්. ඔන්න සමාන්තරගත parallel resistors තුනක් තියෙනවා. අපි දාමු 6යි ohms 2යි ohms 3යි ohms A B. දැන් මේ AB අතර මොකක්ද හොයන්න ඕන? මේ තුනම වෙනුවට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධය. මේ තුනම වෙනුවට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධයට මොකක්ද කියන්නේ? equivalent resistance සමක ප්‍රතිරෝධය. කොහොමද හොයන්නේ?
එකපාර ගන්න බෑ කිව්වා මෙන්න මේකට දාන්න කොහොමද? 1 යට R A B සමානයි මොකද්ද? 1 යට 6 1 යට 6 ධන මොකද්ද? 1 යට 2 1 යට 2 ධන මොකද්ද? 1 යට 3 1 යට 3 මේක සුළු කරන්න ඕන සුළු අරගෙන උඩයට මාරු කරාම RAB එනවා පැහැදිලි මම මේක හදන්නම් මොකද්ද මේකට පොදු හරයක් ගන්න ඕන ඔක්කොටම හරි මොකද්ද පොදු හරය 6 1යි 3යි 2යි කොහොම නෙන්නේ 2යි 3යි 5යි 6යි 6 අනිත් පැත්තට මාරු කරාම 1යි එහෙනම් RAB 1යි ඕම් කියලා උත්තරේ එනවා පැහැදිලි එහෙනම් මම ආයෙත් කියන්නම් ප්‍රතිරෝධක මෙන්න මෙහෙම සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා නම් parallel ඒ ඔක්කොම වෙනට දාන්න පුළුවන් සමක ප්‍රතිරෝධ equivalent resistance එකපාරෙන් එන්නේ 1යට ආගේ තමයි එන්නේ 1යට RAB සමාන 1යට R1 දාන 1යට R2 දාන 1යට R3 උදාහරණයක් ඔයගලන්ට පැහැදිලිව තේරෙනවා 1යට 6 දාන 1යට 2 දාන 1යට 3 1යට RAB තමයි එන්නේ එහෙනම් මේක සුළු කරනවා මොකද පොදු හරය ගත්තාම 6යි මෙතන 1යි මෙතන 3යි මෙතන 2යි එහෙනම් 2යි 3යි 5යි 6යි අනිත් පැත්ත මාරු කරාමත් 1යි ඕම තමයි. පැහැදිලි? හරි. සම්පූර්ණයෙන්ම මේ මුලින්ම මේ ටික ලියාගෙන ඊට පස්සේ උදාහරණේ ලියාගන්න. හරි. ලියාගන්න සම්පූර්ණයෙන් බෝඩ් එකේ තියෙන එක. හරි. දැන් ශ්‍රේණිගත සමාන්තරගත කියන ප්‍රතිරෝධක පද්ධති වර්ග දෙකම පැහැදිලි. දැන් ඔයගොල්ලෝ බලයි ඇඩ්වාන්ස් ලෙවල් උසස් පෙළ කියලා මෙච්චර අහිංසක සරල දේවල් තියෙනවා. අනිත් ධාරාවල දෙය කියන්නේ ගොඩක් කටි අමාරුයි කියලා හිතන නිකන් පටලවිලි සහගත පාඩමක් මෙච්චර ලේසිද කියලා වට හිතේ. හැබැයි දැන් සමක ප්‍රතිරෝධ හොයන මේ චූටි දේ හරි චූටි දේ අතිශය වැදගත්. මේක මේ නිකන් අයියෝ ලේසිනේ ඔක කමන්නේ ඔක නම් ෂේප් නේ කියලා නොසලකා හරින්න බෑ. නිකන් හිතන්න ඕගොල්ලෝ නිකන් දැන් කිරි හොද්දක් හදනවා කියලා හිතන්න. කිරි හොද්ද හදන්න පොල් ගෙඩිය අරගෙන පොල් ගෙඩිය දෙකට පලා ගන්න ඕන. පොල් ගෙඩිය දෙකට පලා ගන්න දන්නේ නැත්නම් පොල් ගෙඩිය දෙකට පලන්න ගිහිල්ලා කෑලි කෑලි වලට කඩා ගත්තොත් පොල් ගෙඩිය දෙකට පලන්න නිකන් කපන කටුවක් අරගෙන එහෙම කරොත් එහෙම නැත්නම් කීයටක් අරන් කපන්න ගියොත් පොල් ගෙඩිය. එහෙම බෑනේ පොල් ගෙඩිය කොහොමද මේ පලන්නේ? පියානේ පැත්තට එකපාර ගහන්න ඕන. එහෙමනේ දෙකට පැලෙන්නේ. ඒ වගේ ලොකු කිරි හොද්දක් හදන වැඩක පොල් ගෙඩිය පලනවා වගේ වැඩක් තමයි මේ අපි කරපු සමක ප්‍රතිරෝධය වෙන වැඩි. පොල් ගෙඩිය පලා ගන්න බැරුව ගියොත් පොල් කිරිත් නෑ කිරි හොදිත් නෑ. ඒක නිසා සමක ප්‍රතිරෝධය හොයනවා කියන එක චූටි සරල දෙයක්. හැබැයි අතිශය වැදගත් දෙයක්. හරි. ඒක නිසා මම චූටි කෙටි ක්‍රම පොඩ්ඩක් කියා දෙන්න ලියා ගන්න. විශේෂ අවස්ථා ස්පෙෂල් කේසස්. විශේෂ අවස්ථා ස්පෙෂල් කේසස්. හරි. දැන් අර ඔයගොල්ලෝ දකින්න ඇති එකයට දාලා හැදුවා මේ සමාන්තරගත පැරලල් රෙසිස්ටර්ස් වල කොහොමද ඉක්වලන්ට් රෙසිස්ටන්ස් එක හොයන්නේ කියලා. හැබැයි මෙතනින් පස්සේ අපි කවදාවත් එකයට දාලා හදන්නේ නැහැ. කොටින්ම කිව්වොත්
හරි සමක ප්‍රතිරෝධය හොයද්දී parallel resistors වල එහෙම නැත්නම් සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධති වල සමක ප්‍රතිරෝධය හොයද්දී ජීවිතේට පෑන් තුඩක්වත් ලියන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම දෙයක් ලියන්නේ නැතුව මනෝමයෙන්ම කරන්න ඕන. දැන් ඕගොල්ලෝ බලයි කොහොමද මේ ඉන්න බැලෑරුම් දෙයක් හිතන්න මෙතන මෙන්න මෙහෙම 12 ohms 6 ohms 2 ohms 24 මෙන්න මේ වගේ ලොකු සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමක ප්‍රතිරෝධය කොහොමද මනෝමයෙන් හොයන්නේ කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් කලබල වෙයි. මේකට ක්‍රම තියෙනවා. මේක දිහා පොඩ්ඩක් බලන් ඉඳලා දැන් පොල් ගෙඩිය බින්දිද්දී මේ කීයතරම් කපන්නේ නැහැ, ඉරි ගහලා කපන්නේ නැහැ. ගත්තා බැලුවා. එච්චරනේ. ඒ වගේ මේකත් මේ හුරුතල් වෙවි 1ට 12 දාන 1ට 6 දාන 1ට 2 දාන 1ට 24 කියලා දාලා පොදු හරය කොමන් ඩිනොමිනේටර් එකක් අරගෙන එන එච්චර නටන්න බෑ මේවට. ඒක නිසා කෙටි ක්‍රම ඕන. මේවා අර දැන් කලින් කියන්නේ ඒක තමයි ක්‍රමය. හැබැයි කෙටි ක්‍රම ඕන. කෙටි ක්‍රමේ තමයි දැන් උගන්වන්නේ. එහෙනම් මෙතනින් පස්සේ ඕගොල්ලෝ මේ වගේ parallel resistors වල සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධති වල සමක ප්‍රතිරෝධ හොයද්දී නිකන් ඔහොම බලන් හිටියා උත්තරේ කිව්වා. ඒක තමයි ක්‍රමය. දැන් උගන්වන්නම් කොහොමද මේ වගේ දෙයක් කරන්නේ කියලා. ලියාගන්න ස්පෙෂල් කේසස් විශේෂ අවස්ථා. පළවෙනි විශේෂ අවස්ථාව තමයි මෙන්න මේ වගේ ප්‍රතිරෝධක දෙකක් විතරක් නම් තියෙන්නේ. ප්‍රතිරෝධක දෙකක් විතරක් නම් තියෙන්නේ B 2 ohms 3 ohms. මේකේ සමක ප්‍රතිරෝධ වෙන හැටි අතිශය සරලයි. R A B. දැන් කොහොමද සාමාන්‍යයෙන් වෙන්නේ? 1ට 2 ධන 1ට 3 6යි. මෙතෙන්ට 3 වෙනවා මෙතෙන්ට 2 වෙනවා. උත්තරේ කීයද? 5 බෙදීම 6 නෙමෙයි උඩට මාරු කරන්න බෑ. උත්තරේ 6 බෙදීම 5. එහෙනම් මොකද කරන්නේ? මේ දෙකේ ගුණිතය උඩින් දානවා. ගුණිතය දෙවර 3 උඩින් දානවා එකතුව යටින් දානවා. කීයද? 2 ධන 3. ඔන්න ඔකයි කෙටි ක්‍රමය. දෙවර 3 6යි 2යි 3යි 5යි. ඔන්න උත්තරේ. එහෙනම් මොකද්ද? ප්‍රතිරෝධක දෙකක් හැබැයි මෙතන ප්‍රතිරෝධක දෙකක් විතරයි තියෙන්න පුළුවන්. හරි. ප්‍රතිරෝධක දෙකක් විතරක් නම් තියෙන්නේ. දෙක ගුණ කරලා උඩ දානවා එකතු කරලා යට දානවා. පැහැදිලි? දැන් ඔයගොල්ලෝ කල්පනා කරා යෝපද මහලපු ක්‍රමය කියලා. හරි. ප්‍රතිරෝධක දෙකයි නම් තියෙන්නේ ඕක කරන්න නැත්නම් ඉතින් අර විදිහට නෑ. මේ ක්‍රමේ කවදාවත් අපි මේ ක්‍රම ඉගෙන ගත්තට ওই ක්‍රමෙන් අපි හදන්නෙත් නෑ. මම මේ නිකන් ඉගෙනුනේ දැනගන්න ඉගෙනුනේ. ওই ක්‍රමෙත් ලියාගන්න දෙකක් විතරක් තියෙනවා. ඕන වුණොත් අපිට දාගන්න දැනගන්න. මේ ක්‍රමෙත් අපි පාවිච්චි කරන්නේ තව ක්‍රම තියෙනවා හොඳ ක්‍රම. ඒක අපි ඉස්සරහට ඉගෙන ගමු. දැන් ඉගෙන ගමු. මේක ටක් ගාලා ලියාගන්න. ටක් ගාලා ලියාගන්න. හරි. ඔය ඇවිල්ලා ප්‍රතිරෝධක දෙකක් විතරක් නම් තියෙන්නේ. දෙවනි විශේෂ අවස්ථාව. ලියාගන්න එක සමාන ප්‍රතිරෝධක සමාන්තරගතව ඇති විට. එක සමාන ප්‍රතිරෝධක සමාන්තරගතව ඇති විට. Identical resistors in parallel. මේකයි ක්‍රමය. මෙන්න මෙහෙම එක සමාන වෙන්න ඕන ප්‍රතිරෝධක. හිතන්න මෙන්න මෙහෙම R. මෙයාගේ වැලියු එක R, මෙයාගේ වැලියු එක R, මෙයාගේ වැලියු එක R. A B. මෙන්න මේ වගේ ප්‍රතිරෝධක n සංඛ්‍යාවක් තියෙනවා කියලා හිතන්නකෝ. මෙන්න මෙහෙම R කියලා සමාන්තරගතව n සංඛ්‍යාවක් එකට කනෙක්ට් කරලා තියෙනවා. ඒ වෙලාවේදී සමක ප්‍රතිරෝධය equivalent resistance one shot කියන්න පුළුවන්. එකපාර කියන්න පුළුවන්. එකක අගයේ බෙදීම ඉන්න ගාන. මෙතන කීයක් ඉන්නවද? n ගානක් ඉන්නවද? එකක අගයේ බෙදීම ඉන්න ගාන. තේරුම් නැත්නම් මේ උදාහරණ බලන්න. උදාහරණයෙන් තේරෙනවා අනිවාර්යයෙන්.
හිතන්න 9 ohms තියෙනවා. තව 9 ohms තියෙනවා. තව එකක් තියෙනවා. 9 ohms තුනක් තියෙනවා AB අතර කනෙක්ට් කරලා. මේක සමග බෙදුවද කොහොමද? මොකුත් ලියන්නේ නැහැ. කෙලින්ම ලියන්නේ මොකද්ද? 9 බෙදීම එකකගේ 9 බෙදීම ඉන්න ගාන කීයද? 1 2 3යි. 9 බෙදීම 3යි ohms. ඔන්න ක්‍රමය. ඔක තමයි ක්‍රමය. දැන් ඕගොල්ලෝ කල්පනා කරයි මේකද මහ ලොකු ක්‍රමය මේකට ඔක්කොම එක සමාන වෙන්න ඕනනේ කියලා. පොඩ්ඩක් ඉන්න මම ක්‍රමය කියලා දෙන්න. මේක ලියා ගන්නකො එක සමාන ප්‍රතිරෝධක තියෙයි. පැක් ගන්න එකක් ලියා ගන්න. හරි. අපි මම ගානක් දෙන්නම්. ඒ ගානෙන් අපි ඉගෙන ගමු. ලියා ගන්න. පහත ප්‍රතිරෝධ පද්ධතිය වල සමක ප්‍රතිරෝධය සොයන්න. පහත ප්‍රතිරෝධ පද්ධතිය වල සමක ප්‍රතිරෝධය සොයන්න. Find the equivalent resistance of following resistor systems. Find the equivalent resistance of following resistor systems. හරි. බලමු පළවෙනි ගාන. ඉතාමත් සරල ගානක්. 4 ohms 4 ohms. AB කියන උත්තරේ RAB equals 4 බෙදීම 2. එකක ගාන ඉන්න ගානෙන් බෙදෙනවා. එකක ගාන 4යි ඉන්න ගාන 2යි. very simple 2 ohms. දෙවෙනි ගාන. 2 ohms 4 ohms 8 ohms. ඔන්න දැන් තමයි වැඩේ ඉගෙන ගන්නෙ. දැන් මම ගාව මුකුත් ලියන්නේ නැහැ. කෙලින්ම උත්තරේ ලියන්න ඕන කියලා. කොහොමද මේක 1ට 2 දාන්න 1ට 4 දාන්න 1ට 8 දාන්න චුට්ටක් හිතන්න වෙනවා. හිතන්න තමයි ටික. මේකයි ක්‍රමය. මේ බලන්න 2 ohms ආවේ 4 ප්‍රතිරෝධක දෙකක් එකට දාලා තියෙන තැන 2 ohms නේද? හොඳට කල්පනා කරන්න. 4 ප්‍රතිරෝධක දෙකක් සමාන්තරගතව පැරලල් තිබ්බොත් ඒ දෙකම ගලවලා අපිට පුළුවන් ඒ වෙනුවට 2 ohms දාන්න. ඕක අනිත් පැත්ත මොකද්ද? 2 ohms ගලවලා මේ දෙක වෙනුවට දාන්න පුළුවන් නේද? 4 ඒවා දෙක. අන්න පොයින්ට් එක. 2 ohms ගලවලා එතෙන්ට දානවා මොකද්ද? 4 ඒවා දෙකක්. ඒ වගේ මේ සෙට් එකේ ඉන්න ලොකුම එක්කෙනා හොයාගන්න. කවුද ලොකුම එක්කෙනා? 8යි. එහෙනම් 8 ඒවා කීයක් දැම්මොත් 4 එන්නේ? 8 ප්‍රතිරෝධ කොහොම දෙකක් දැම්ම තැන උත්තරේ කීයද? 8 බෙදීම 2 කීයද උත්තරේ? 4යි. එහෙනම් මේ 8 වලින් තමයි අනිත් ඒවාත් හදාගන්න. ඒ කියන්නේ මොකද්ද? ඉන්න කට්ටියගෙන් ලොකුම එක්කෙනා හොයාගන්නවා. එයාගෙන් මේගොල්ලොත් හදාගන්නවා. 4 කියන එක ගලවලා අපිට දාන්න පුළුවන් නේද? 8 ඒවා දෙකක්. 8 ඒවා දෙකක් කියන්නේ 4යිනේ. 8 ඒවා දෙකක් කියන්නේ 4 නිසා මේ 4 ගලවලා අපිට දාන්න පුළුවන් 8 ඒවා දෙකක්. එහෙනම් මෙතන 4 නෙමෙයි දැන් තියෙන්නේ මොකද්ද? 8 ඒවා දෙකක් තියෙන්නේ. දෙක ගලවලා 8 ඒවා කීයක් දාන්න පුළුවන්? 8 ඒවා 4ක් දැම්ම තැන 2යි නේද? එහෙනම් මේ දෙක ගලවලා කීයක් දාන්න පුළුවන්ද? 8 ඒවා 4ක් දාන්න පුළුවන්. එහෙනම් දැන් මෙතන කොහොමත් 8 එකක් හිටියා. 8 එකක් හිටියා. මේ 4 ගලවලා 8 ඒවා කීයක් දැම්මද? දෙකක් දැම්මා. 4 ගලවලා 8 ඒවා දෙකක් දැම්මා. මේ දෙක ගලවලා 8 ඒවා කීයක් දාන්න ඕනද මේ? දෙකේ 8 ඒවා 4ක් කියන්නේ 2යි. මෙන්න මෙහෙම 8යි 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 ඔහොම තියෙන තැන උත්තරේ කීයද? 8 බෙදීම 4 2යි. එහෙනම් මේ දෙක ගලවලා 8 ඒවා 4ක් දාන්න පුළුවන්. 8 ඒවා 4ක් දාන්න. එහෙනම් 8 ඒවා එකක් කොහොමද තියෙනවා?
4 වෙනුවට 8 ඒවා දෙකක් දැම්මා. 2 වෙනුවට 4 8 ඒවා 4ක් දැම්මා. ඔක්කොම 8 ඒවා කීයක් තියෙනවද? 8 ඒවා. 2යි 4යි 6යි 7යි ඔක්කොම 8 ඒවා 7යි. එහෙනම් උත්තරේ මොකක්ද? 8 over 7. 8 බෙදීම 7 තමයි උත්තරේ. ඔකට හුරු වුණාම හරිද? මොකුත් ලියන්න නැතුව උත්තරේ කියන්න පුළුවන්. තේරිච්ච නැති කට්ටිය ඉන්නවනම් මම ආයෙ කියා දෙන්නම්. හරි? වෙන විදිහකට නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක චුට්ටක් ආපස්සට දාලා බලන්න. මම වෙන විදිහකට කියා දෙන්නම්. තේරිච්ච කට්ටිය මේක කටු කරගන්න. ඕගොල්ලෝගේ භාෂාවෙන් මේක ලියා ගන්න. තේරිච්ච නැති කට්ටියට. මේකයි ක්‍රමේ. මේ සෙට් එකේ ඉන්න ලොකුම එක්කෙනාව තෝරගන්නවා. මෙයා මෙතනදී නම් 8. එයාගෙන් අනිත් කට්ටියව හදන්න ඕන. දැන් මේ 2 වෙනුවට අපිට දාන්න පුළුවන් මෙයාලා 8 ඒවා 4ක් නේ. 8 ඒවා 4ක් ඉන්න තැන උත්තරේ කීයද? 2. එහෙනම් 2 වෙනුවට 2 ගලවලා 8 ඒවා 4 ගිහිල්ලා දානවා මෙතෙන්ට. 8 ඒවා 2ක් ඒ උත්තරේ මොකද්ද? 8 ඒවා 2ක උත්තරේ 8 බෙදීම 2. උත්තරේ කීයද? 4යි. එහෙනම් මේ 4 ගලවලා මොකක්ද දාන්නේ? 8 ඒවා 2ක් දානවා. එහෙනම් මේ 8 එක කොහොමද ඉන්නවා? 4 වෙනුවට 8 ඒවා 2ක් ආවා. 2 වෙනුවට 8 ඒවා 4ක් ආවා. ඔක්කොම මෙතන 8 ඒවා කීයක් තියෙනවද? 8 ඒවා 4යි 2යි 6යි 7යි. එහෙනම් 8 ඒවා 7ක් සමාන්තරගතව පැරලල් දැම්මා වගේ. එහෙනම් උත්තරේ කීයද? 8 බෙදීම 7. ඔන්න ක්‍රමය. අපි ඕකෙන් ගණන් ටිකක් හදමු. ටක් ගාලා මේක කටු කරගන්නකො. හරි 1 2යි මම දැන් 3 වෙනි ගාන තමයි දෙන්න යන්නේ. තුන්වෙනි ගාන 4 ohms 3 ohms 12 ohms. ඔයගොල්ලෝ හදන්න. තනියම හදන්න. මට ඕන AB අතර සමග ප්‍රතිරෝධය. Equivalent resistance between A and B. හතරවෙනි ගාන. දැන් තේරෙනවා. දැන් මොකුත් ලියන්න නැතුව පුළුවන් දැන් හදන්න. 4යි 5යි 20යි ohms. පස්වෙනි ගාන. හතරයි ohms 8 ohms 12 ohms. හයවෙනි ගාන. හතරයි 5යි 20යි 10යි. අය ඒ ගණන් ටික හදලා ඉමුකෝ. උත්තරේ ගන්න. කෙලින්ම හිතින් හිතුවා උත්තරේ ගත්තා. හිතින් හිතුවා උත්තරේ ගත්තා මොකුත් ලියන්නේ නැහැ. බලන්න මෙතන. එතන කීයේ ගොඩවල් වලින්ද හදන්නේ? 12 ගොඩවල් වලින් හදන්නේ. 12 එකක් ඉන්නවා. මෙතන 12 ඒවා 3යි. මෙතන 12 ඒවා 4යි. එහෙනම් 4 3 7 1 8 උත්තරේ කීයද? 12 බෙදීම 8. 4 3 7 1 එහෙනම් 12 ඒවා 8ක් දැම්මා සමානයි. 12 බෙදීම 8 තමයි උත්තරේ. මෙතන කීයේ ගොඩවල් වලින්ද දාන්නේ? 20 ගොඩවල් වලින්. 21ක් ඉන්නවා. 24ක් ඉන්නවා. 24ක් කියන්නේ 5යි. 25ක් කියන්නේ 4යි. එහෙනම් ඔක්කොම 20 ගොඩවල් 4 5යි 4යි 9යි 10යි. 20 ඒවා 10ක්. එහෙනම් 20 බෙදීම 10යි කියන උත්තරේ 2යි. 2යි ohms. Very simple. මේක 12යි 8යි 4යි. 12න් තමයි හදන්න තියෙන්නේ. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? 12න් 8 හදන්න බෑ. 12න් 8 හදන්න බෑ. ඒකට මොකද කරන්න තියෙන්නේ?
ලොකුම එක්කෙනාගේ ඊළඟ ගුණාකාරය ගන්න. එහෙනම් මේක හදන්න ඕන 12 නෙමෙයි මොකෙන්ද හදන්නවා? 24. කල්පනා කරලා බලන්න. එහෙනම් 24 ඒවා කීයද මෙතන? 2යි. මෙතන 24 ඒවා 3යි. මෙතන 24 ඒවා 6යි. 24 ඒවා දෙකක් දැම්මම 12යි. 24 නෙමෙයි හදන්න ඕන. නෑ 24 න් ඇදුවා නම් හරියෝ. 24 න් ඇදුවා නම් හරියි. හිතලා බලන්න. ඒක කීයද? 2යි 3යි 5යි 5යි 6යි 11යි. 24 බෙදීම 11. මේක කල්පනා කරගමද? මම කියන්න හදන්නේ 20න් ඇදුවා නම් හරි. ඔක්කොම 20ට හැදෙනවනේ. 20න් ඇදුවා නම් හරි. 20 ඒවා 2යි 20 ඒවා 1යි 20 ඒවා 4යි 20 ඒවා 5යි ඔක්කොම 20 ඒවා 2යි 1යි 3යි 3යි 4යි 7යි 7යි 5යි 12යි නම් 20 ඒවා 12 කල්පනා කරලා සම්පූර්ණයෙන් ලියන්න. පටන් ගන්න. හරි 3යි 4යි 5යි 6යි ඊළඟ ගණන් ටිකක් හදමු 6යි 7 වෙනි ගණන් 7යි 8යි මම මෙතන කියන්නම් 7 වෙනි ගණන් 8 වෙනි ගණන් ඕගොල්ලෝ මට හදලා දෙන්න 7 වෙනි ගණන් දැන් මොකුත් ලියන්න බෑ කෙලින්ම මනෝමයෙන් ගන්න ඕන හරි කිසිම දෙයක් ලියන්න එපා 4යි ohms 10යි ohms 20යි ohms 30යි ohms මනෝමයෙන් අරන් ලියන්න ලොකු මේකෙන් හදන්න බැරි නම් ලොකු මේකේ ඊළඟ ගුණාකාර වලින් හදන්න 8 වෙනි ගාන 6යි ohms 12යි ohms 24යි ohms හදන්න මේ දෙක හිතලා ගන්න මේකට උත්තරේ කීයද? මේක ලොකුම එක්කෙනා 30 නේ. 30න් හදන්න බෑ මේ 4ද? 4 30න් හදන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? 30 ඊළඟ ගුණාකාරය 60ට යන්න වෙනවා. මේ නම් 60 ඒවා කීයද මෙතන? 60 ඒවා 2යි. 60 ඒවා 3යි. 60 ඒවා 6යි. 60 ඒවා 15යි. 15 සරක් 4 60යි. එහෙනම් ඔක්කොම 60 ඒවා කීයද? 15යි 6යි 21යි 21යි 24යි 25 26යි එහෙනම් 60 බෙදීම 26යි 5යි 2යි 3යි 5යි 5යි 15 20යි 26යි 60 වනේ හැටි 60 වගේ එහෙනම් මේක තමයි උත්තරේ 60 බෙදීම 26යි ohms මේක පුළුවන් 24 වලින් හදාගන්න 24 ඒවා එකක් ඉන්නවා 24 ඒවා දෙකක් ඉන්නවා 24 ඒවා හතරක් ඉන්නවා එහෙනම් 4යි 2යි 6යි 7යි එහෙනම් 27 බෙදීම 7යි 4යි 2යි 6යි 7යි හරි මේක තමයි ක්‍රමය එහෙනම් මෙතනින් පස්සේ
සමාන්තරගතව තියෙන ප්‍රතිරෝධ පද්ධතියක මේ සමකය හොයන්න කිව්වොත් මුකුත් ලියන්නේ කිසිම දෙයක් මුකුත් ලියන්නේ එකයට දාලා මුකුත් කරන්නේ මොකද්ද කරන්නේ මනෝමයෙන් හදනවා. ඕකයි කරන්නේ. පැහැදිලි? හරි. සම්පූර්ණ කරගන්න. හරි. දැන් අපි ඉගෙන ගත්තා ශ්‍රේණිගතව තියෙන ප්‍රතිරෝධ පද්ධතියක සමක ප්‍රතිරෝධ equivalent resistance හොයන්නේ කොහොමද කියලා. resistors in parallel සමාන්තරගතව තියෙන ප්‍රතිරෝධ පද්ධතියක සමක ප්‍රතිරෝධය කොහොමද හොයන්නේ? දැන් ඔය ඔක්කොම මික්ස් වෙලා තියෙන තැනක කොහොමද සමක ප්‍රතිරෝධ හොයන්නේ කියලා තමයි දැන් යන්නේ. ලියා ගන්න තුන්වෙනි section එක ලියා ගන්න. පළවෙනි section එක ශ්‍රේණිගත, දෙවෙනි section එක සමාන්තරගත, දැන් ලියා ගන්න තුන්වෙනි section එක ඉහත ක්‍රම දෙක මිශ්‍රව ඇති විට. ඉහත ක්‍රම දෙක මිශ්‍රව ඇති විට. Mixture of above two combinations. Mixture of above two combinations. ඉහත ක්‍රම දෙක මිශ්‍රව ඇති විට. හරි. මම උදාහරණ ගානකින් උගන්වන්නම්. උදාහරණ ගානක්. ලියා ගන්න මේ උදාහරණ ගාන. AB අතර සමක ප්‍රතිරෝධය සොයන්න. AB අතර සමක ප්‍රතිරෝධය සොයන්න. Find the equivalent resistance between A and B. Find the equivalent resistance between A and B. Here these are the points A and B, and there are resistors. 1 ohms, 2 ohms, 1, 2 ohms, ඔන්න ගාන. දැන් අපි හදමු. දැන් මේක ශ්‍රේණිගතව ගන්නත් බෑ සමාන්තර. දැන් මේ තුන් දෙනා සමාන්තරගතව මේ එක එක මැදින් රින් කරලා. දැන් මේ තුන් දෙනා ශ්‍රේණිගතව ගන්න බෑ සබ්සෙට් එකක් මැදින් රින් කරලා. දැන් මේක ශ්‍රේණිගත කියන්නත් බෑ සමාන්තරගත කියන්නත් බෑ. මේ දෙකේ මිශ්‍රණයක් තමයි උතන තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද ඕකේ සමක ප්‍රතිරෝධ හොයන්නේ කියලා. මම පියවරෙන් පියවර පෙන්නන්නම් ඕගොල්ලන්ට. මෙන්න පළවෙනි පියවර. මොකද කරන්නේ මේ දෙන්න මේ එක පිටිපස්සේ ගන්න. දැන් මම මෙන්න මෙහෙම කෙලින් කරොත් මේ දෙක කොහොම කෙලින් කරොත් මේ එක පිටිපස්සේ ගන්නේ මේ දෙන්න මොන ගත්තද ශ්‍රේණිගත. මම මේ දෙන්න ඔහොම කරලා කෙලින් කරොත් ශ්‍රේණිගත. ඒක තේරුම් ගන්න මෙයාගේ පිටිපස්සෙන් තමයි මෙයා තියෙන්නේ. එහෙනම් මේ දෙන්න වෙනුවට දාන්න පුළුවන් මොකද්ද 1 1 2 කියලා දාන්න පුළුවන්. එහෙනම් පළවෙනි පියවර තමයි 1 1 2 කියලා හොයාගන්න එක. දැන් මේක විභාගෙදි මේ වගේ මෙච්චර උරතල් වෙන්නේ නැහැ. දැන් මෙතන ඉන්නවා තියරි දරුවෝ ඉන්නවා තියරි පන්තියේ දරුවෝ. ඒගොල්ලන්ට මේ ජීවිතේ ඉඳලා මේ ප්‍රතිරෝධ පද්ධතියක සමාන්තර සමක ප්‍රතිරෝධ වෙන පළවෙනි ගාන මේ. ඒක නිසා ඒගොල්ලන්ට මම මේ සරලව කියා දෙනවා මිසක් මේ ඔක්කොම හිතෙන් කරන්න ඕන දේවල්. හරි? මේ පළවෙනි උදාහරණේ හින්දා විතරක් මේ ඔක්කොම ලියාගමු. ඊට පස්සේ අපි ඕනේ එහෙනම් 1 1 කීයද? 1 1 2. ඔන්න පළවෙනි පියවර. අර දෙන්න වෙනකොටම මේ දෙන්න ගලවලා ඒකට දෙකක් දෙනවා. ඔන්න ඒ දෙක. ඔන්න පළවෙනි පියවර. දෙවෙනි පියවර. මොකද දෙවෙනි පියවර? 2 2 කීයද? 2 2 සමාන්තරගත 2 2 1යි. දෙක බෙදීම එකනේ. දැන් තේරෙනවද මේ සමාන ඒවා දෙකක්. දැන් දන්නවා 2 2 1යි කියලා. 2 2 4යි නෙමෙයි. 2 2 1 කොහොමද දෙන්නේ? එකකගේ බෙදීම ඉන්න ගාන. මතකයිනේ මේ දෙක සමාන්තරගතයි. මේ සමාන්තරගත ප්‍රතිරෝධ දෙක මුගාලවල විසික් කරලා මේ දෙක වලට දාන්න පුළුවන් මොකද 1යි. එහෙනම් 1 ohms කියලා දාන්න පුළුවන්. ඔන්න ඒක. A B 2 2 1.
අන්න. දැන් අපි යන් තුන්වෙනි පියවරට. මේ 1 1 කියද? 1 1 ශ්‍රේණිගතයි නේ. මේ 1 ශ්‍රේණිගතයි. 1 1 2. එහෙනම් ඒ දෙන්න වෙනකොට දානවා මොකද්ද 2යි කියලා. මෙතන කොහොමද එකක් ඉන්නවා. දැන් සුපුරුදු විදිහට ඉතුරු ටික ඉන්නවා සාමාන්‍යයෙන්. 1යි 1යි 3යි. A B. එහෙනම් මෙන්න ගාන 1 ඊට පස්සේ මෙයා ඊට පස්සේ මෙයා ඊට පස්සේ මෙයා ඊට පස්සේ මේ මෙතන 1 1 2යි මෙතන 2 කරගත්තොත් හොඳයි නේ 1 1 2 මෙතන 2 කරගමු. ආ 2 තමයි තියෙන්නේ. 2 තමයි තියෙන්නේ. 2 තමයි තියෙන්නේ. ආ දැන් බලන්න fourth step. මොකද්ද? 2 2 1යි. 2 2 1යි. පස්වෙනි පියවර මම ලියන්නෙත් නැහැ මේ 1 1 1 3යි මේ 1 1 1 3යි ශ්‍රේණිගතවනේ 3යි 3යි 3 බෙදීම 2 තමයි අවසාන උත්තරය. අවසාන උත්තරේ මොකක්ද නේද? 3 බෙදීම 2. අවසාන උත්තරේ 3 බෙදීම 2යි. ඒක පස්වෙනි ස්ටෙප් කියලා ලියා ගන්න. ස්ටෙප් 50 ස්ටෙප් කියලා ලියලා කොහොමද 1 1 1යි මෙහෙම 3යි 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 මම හිතන මේක මෙතන ලියන්න. මෙතන ලියන්න. මේ තුන් දෙනා 3යි. යට හිටිය කොහොමද 3. මෙතන A මෙතන B. 3යි 3යි 3 බෙදීම 2යි. එහෙනම් මේ බලන්න මේ වගේ ලොකු බැලෑරුම් ප්‍රතිරෝධ පද්ධතියක් සුළු කරලා අන්තිමට 2 බෙදීම තුන එහෙනම් 2මාරනේ 1මාරයි ඕම්ස්. එහෙනම් මේ මෙතන ප්‍රතිරෝධ කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේ ප්‍රතිරෝධ 8ම ගලවලා විසික් කරලා 1මාර ඕම්ස් ප්‍රතිරෝධයක් මේ B කියන පොයින්ට්ස් දෙක අතර දැම්මනම් මේකේ වෙන වැඩේම තනි ප්‍රතිරෝධයෙන් වෙනවා. හරි? මම හිතනවා පැහැදිලි කියලා. දැන් මෙච්චර නටන්නේ නැහැ. මෙහෙම නටන්නෙම නැහැ. මේ වගේ මෙහෙම උරුතල් වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ගානක් හදාලා මම මේ ඔයගලන්ට පළවෙනි වතාවට උගන්වන්න හින්දා. මේ පළවෙනි වතාවට ජීවිතේ පළවෙනි වතාවට මෙහෙම මේ ප්‍රතිරෝධ පද්ධතියක සමග ප්‍රතිරෝධ හොයන කෙනෙක්ට මම පැහැදිලි කිරීමක් මිස නැත්තම් මේක දිහා පොඩ්ඩක් බලන් ඉඳලා උත්තරේ කියනවා. කොහොමයි කරන්නේ? ෆස්ට් ෂයි කට්ටිය ඔක්කොම ටික මේක පැහැදිලිව ලියා ගන්න. සෙකන්ඩ් ෂයි කට්ටිය එතකොට දාරාදේ සාමාන්‍ය මට්ටමින් දන්න කට්ටිය මෙච්චර නටන්න ඕනේ නැහැ. ෆස්ට් ෂයි කට්ටිය ලියා ගන්න මේක. නැත්නම් ඔයගොල්ලන්ට හොයා දවස් කිහිපයක් යද්දි මතක තේරෙන්නේ නැතුව මේක කොහොමද එකමාරු වෙන්නේ කියලා. සම්පූර්ණ ලියන්න මෙයා ඒ අන්තිමට මෙයා ඒක උත්තරේ. හරි. ටක් ගාලා මේක මේ සටහන් කරගන්න පුතේ.
හරි. දැන් අපි ගණන් දෙකක් හදමු. ඔයගොල්ලෝ විශ්වාස කරන්න මේ ගණන් දෙක මේ වගේ මේ ගණන් දෙකම කිව්වොත් හරි විභාගයට ඇවිත් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කියනවා නම් ධාරා විද්‍යුතයේ කරන්ට් ඉලෙක්ට්‍රිසිටි අමාරුයි කියලා. බලන්න මෙහෙම ගණන් තමයි විභාගයට එන්නේ. මම දැන් විභාගයට ආපු ගණන් වගේ ගණන් එකම ගණන් තමයි. මේ අගයන් කීපයක් වෙනස් වෙනවා. නැතුව වෙන ගණන් වෙන කිසි දෙයක් නැහැ. ලියා ගන්න AB අතර සමක ප්‍රතිරෝධය සොයන්න. AB අතර සමක ප්‍රතිරෝධය සොයන්න. Find the equivalent resistance between A and B. Find the equivalent resistance between A and B. මේ ගණන් දෙකම විභාගයට ආවා. MCQ. මෙතන තියෙනවා දෙකක්. මෙතන හතරක්. මෙතන හයක්. ඔක්කොම ඕම්ස් ඈ. මෙතන තුනක්. මෙතන හයක්. තුනයි මේක හයයි. ඔන්න පළවෙනි ගාන. දෙවෙනි ගාන. මේ ඔක්කොම ඕම්ස් වලින් මම ඉලක්ක විතරයි දාන්නේ නැත්නම් ඕම්ස් වලින් ඈ. හදන්න බෑ. මේ AB අතර equivalent resistance එක සමග ප්‍රතිරෝධය හොයන්න දෙන්නේ මොකුත් ලියන්න යන්න එපා පොතේ. හිතලා හදන්න. හිතලා හදන්න. මේ යට එක පේන්නේ නැත්නම් මම මෙතන ලියන්නම් ආයේ. මෙතන අඳින්නම් පේන්නේ නැති කට්ටියට. හරි. දැන් හදන්න බලන්න. මොකුත් ලියන්නේ නැහැ. මේ 2 4 ශ්‍රේණිගතයි. 2 4 6යි. A 6 මේ 6 සමාන්තරගතයි. 6 6 කීයද? 3යි. 3යි 3යි ආය ශ්‍රේණිගතයි. 2 4 6යි. A 6 මේ 6 සමාන්තරගතයි. 6 6 3යි. 3යි 3යි ආය 6යි. A 6 මේ 6 3යි. 3යි 3යි ආය 6යි. A 6යි මේ 6යි කීයද? 6 බෙදීම 2 3යි. එහෙනම් 3යි MCQ ගාන 3 ohms කියලා ඇති. ඒකට ගන්න තියෙන්නේ. කොච්චර අහිංසක ගණන්ද විභාගයට ඇවිත් ඊළඟට. 1 1 2යි. ඒ දෙක ශ්‍රේණිගතනේ. 1 1 2යි. ඒ දෙන්නයි මේ දෙන්නයි සමාන්තරගතයිනේ. ඒ 2 2යි 1යි. ඒ 1යි මේ 1යි 2යි. ඒ 2යි මේ 2යි 1යි. ඒ 1යි මේ 1යි 2යි. ඒ 2යි මේ 2යි 1යි. 1 1 2යි. 2යි 2යි 1යි. හිතලා බලන්න. හිතලා බලන්න පැටලෙනවා නම් හිතලා බලන්න පැටලිච්ච කට්ටියට මම ආයෙ කියන්නේ. මෙන්න මේ දෙන්න ශ්‍රේණිගතයිනේ. ශ්‍රේණිගතයිනේ. 1 1 මේ දෙකම ගාලා අපිට දාන්න බලමු මොකද මම හොඳට බලාගෙන මම මේ මක දාන්නම්. හරි? මක දාන්නම්. අනිත් කට්ටිය මේක පොඩ්ඩක් ලියා ගන්නකො. ඔන්න තේරිච්ච නැති කට්ටියට මම මේක බලන්න කියන්නේ මේ දෙන 1 1 2යි ශ්‍රේණිගත. එහෙනම් මේ දෙන ගලවලා දෙකක් දාන්න පුළුවන්. ඔන්න දැම්ම දෙකක්. පැහැදිලි? ඒ 2යි මේ 2යි සමාන්තරගතයි. එහෙනම් 2යි 2යි සමාන්තරගත නම් 1යි. ඒ දෙන්න වෙනකොට එකක් දාන්න පුළුවන්. ඒකයි මේකයි 2යි. ඔන්න මේ දෙන්න වෙනකොට දෙකක් දාන්න.
ඒ දෙකයි මේ දෙකයි එකයි. එකයි. ඒකයි මේකයි දෙකයි. ඒ දෙක වලට දෙකක් දැම්මා. ඒ දෙකයි මේ දෙකයි සමාන්තරගතයි එකයි. එකයි එකයි දෙකයි. ඒ දෙකයි මේ දෙකයි එකයි. එහෙනම් අවසානට මේ AB අතර සමග ප්‍රතිරෝධය මොකක්ද දෙන්නේ? 1 ඕම්ස් කියලා එනවා. බලන්න කොච්චර අහිංසක ගණන්ද කියලා. හරි. එහෙනම් සමග ප්‍රතිරෝධය හදනවා ගණන් මම ටියුට් එක මම දැන් ටියුට් එක ඔයාලට ලැබෙන්න සලස්වන්නම්. අදමස ලැබෙන්න සලස්වන්නේ මාත් එක්ක තව ගණන් කීපයක් අපි හදමු. හදලා පොඩි ප්‍රැක්ටිස් එකක් අරගෙන සමග ප්‍රතිරෝධය හදන ගණන් චුට්ටක් වැඩිපුර හදමු. දෙයක් කියන්නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ විභාගෙට සමග ප්‍රතිරෝධය හදන MCQ එකක් එනවා. ඒක චුට්ටක් සමහර වෙලාවට පොඩි අමාරු ගතියක් එන්න පුළුවන්. මේ වගේම ලේසි කියන්නත් බෑ. මේක බැරි බයිට ඇවිත් තියෙනවා. මේ වගේම ලේසි කියන්නත් බෑ. හැබැයි මේ දේවල් දන්නේ නැතුව හරි කිරියොද්දක් හදන්න බෑ. පොල් ගෙඩිය බලන්න නැතුව බලන්න දන්නේ නැතුව කිරියොද්දක් හදන්න බෑ. ඒක නිසා මේ අද කරපු දේවල් අද ප්‍රතිරෝධක ගැන ගොඩක් දේවල් කතා කරා. හරි. ඒක නිසා මේ ඔක්කොම මේ වීඩියෝ එකම හොඳට බලන්න ආයෙ බලන්න රිපීට් කර කර ආපස්සට ඇද බලන්න හොඳට තේරුම් ගන්න. ඔයගොල්ලෝ තියරි දරුවෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් බලලා තේරුම් ගත යුතුයි. හරි. ඒක නිසා එහෙනම් ඔන්න දෙවනි පාඩම අදට අදින් නිමයි. ඊළඟ සතියේ අපි ඊළඟ පාඩම තුන්වෙනි තුන්වෙනි දේශනය ධාරාවිද්‍යාවේ ඒක අපි කරමු. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අපි සාකච්ඡා කරමු. මගේ ෆෝන් නම්බර් එකක් තියෙනවා. මට ඕගොල්ලන්ට පුළුවන් මට මේ WhatsApp message එකකින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ ඔක්කොම අපි කතා කරමු. එහෙනම් අනිවාර්යයෙන්ම මේ කරපු දේශන දෙක හොඳට ෆලෝ කරලා තුන්වෙනි දේශනෙට ඊළඟ සතියේ ලෑස්ති වෙමු. එහෙනම් හැමෝටම ආයුබෝවන්. මගේ මේට අමතරව තව ගොඩාක් වීඩියෝස් තියෙනවා ඉස්සරහට. ඒ වීඩියෝස් ඔක්කොම දාපු ගමන් ඔයගලන්ට බලා ගන්න මගේ channel එකත් subscribe කරලා තියාගන්න. ඒක කොහොමදත් හොඳයි. එතකොට මොන හරි දැන් ඉස්සරහට ගණන් හදන වීඩියෝස් මේ වගේ දේශන විදියට නෙමෙයි යන්නේ මම ගාන අහමු ලෙස ඔහේ දානවා ගණන් හද දානවා කොහොමද හදන්නේ කියලා වීඩියෝස් ඒ ඔක්කොම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. channel එක subscribe කරලා තියාගන්න. හරි. හරි එහෙනම් අපි ඊළඟ දේශනෙන් හම්බෙමු. හරි එහෙනම් හැමෝටම ආයුබෝවන්.